Hello guys. So අද ඉතින් මම ආවා අලුත් travel vlog එකක් අරගෙන මේක අපි autumn වල plan කරපු trip එකක් autumn වල ගිය trip එකක්. So අපි අද යන්නේ ලස්සන North Italy වල තියෙන Dolomites බලන්න. සෝ අපිට යන ගමන් මේ පුංචි ලස්සන තැනක් හම්බුණා. ඉතින් අපි පොඩ්ඩක් මෙතන නතර කරා අපිට පොඩි බ්‍රේක් එකක් ගන්නත් ඩ්‍රයිව් කරන of course මාක්ටත් පොඩි රිලැක්ස් එකක් ගන්න මේ හරිය චුට්ටක් අපි නතර කරලා ඇවිදිලා මේකේ ලස්සන බල හිටියා. මේකත් හරිම ලස්සන ලාගෝ එකක් and වතුරත් හරිම clear blue and greenish blue එකක් එක්ක තියෙන ලාගෝ එකක් very beautiful. So මෙතන ඉඳලා So again we started our journey. කොමරි අපිට යන්න පැය තුනමාරක් වගේ යනවා අපේ ගෙදර ඉඳලා. මේක අපි යන්නේ විචෙන්ස පැත්තෙන්. සාමාන්‍යයෙන් දොලමීති අපිට අපි ඉන්නේ වෙරෝනා කිට්ටුවේ ඉඳලා ත්‍රෙන්තෝ පැත්තෙන් උත් යන්න පුළුවන්. විචෙන්ස පැත්තෙන් උත් යන්න පුළුවන්. මොකද අපි මේ පාරේ යන්නේ ඩොලමීති කවර් කරන ඒරියා එකක් තියෙනවා බෙල්ලූනෝ කියලා ප්‍රොවින්ස් එකක්. එතනටත් ඩොලමයිට්ස් අහු වෙනවා. So අපි ඒ රූට් එකේ තමයි මේ පාර යන්නේ බෙල්ලූනෝ වල තියෙන ඩොලමයිට්ස් බලන්ඩයි. අපි යන තැනක් පොඩ්ඩක් ඒක ඩොලමයිට්ස් වලින් හැදෙන පොඩ විශේෂ තැනක්. ඒක ගොඩාක් කට්ටිය ගිහිල්ලා නැහැ. කියන්නේ ගොඩාක් vlogs ගොඩාක් මේ වීඩියෝස් ඒ තැන ගැන නැහැ. So අපිත් එක්ක දිගටම ඉන්න කොහෙද කියලා පෙන්නන්න. So guys අපි almost ඇවිල්ලා තියෙන්නේ මේකට කියන්නේ පාර්කෝ නැෂ්නාලේ දොලමීති බෙල්ලුනේසි. කියන්නේ National Park of Dolomites in Belluno වගේ තමයි මේ ඒරියා එකට මේ පාක් එකට මේක natural reserve එකක් මේ ඒරියා එකටම කියන්නේ. So මෙතන තියෙනවා ලස්සන ලාගෝ එකක්. ඒකට කියන්නේ ලාගෝ ඩි මීස්. ඒ වගේම මේ ඒරියා එකට කියන්නේ වාල් ඩි මීස් කියලා. So මේ ලාගෝ එකට වතුර එන්නේ waterfall එක තියෙන ඒ waterfall එකයි එතන හැදිලා තියෙන ස්ට්‍රීම් එකයි ඒවා ඔක්කොම බලන්න තමයි අද අපි ඇවිල්ලා තියෙන්නේ. So let's get going.
See how beautiful guys මේ වතුර එක මාරම ලස්සනයි. මාරම ලස්සන blue and greenish color එකක් තියෙන්නේ. So මේ water එක එන්නේ area එකක් තමා කස්කාතේ දී සෝෆියා. ඒ කියන්නේ waterfall දී සෝෆියා කියන waterfall එකෙන් තමයි මේ lake එකට වතුර එන්නේ. ඒ වගේම මෙතන තියෙනවා තව තැනක් තමයි කදිනි දෙල් බ්‍රෙන්ටෝන්. බ්‍රෙන්ටෝන් කියලා කියන්නේ. So මේකට කියන්නේ natural pools. So natural pools මෙතන තියෙනවා. ඒක ඒ ප්ලේස් එකට තමයි කදිනි දෙල් බ්‍රෙන්ටෝන් කියලා කියන්නේ. So අපි ඒක බලන්න තමයි යන්නේ. So ඒකට චූටි හයික් එකක් තියෙනවා like 1 කිලෝමීටර් වගේ පොඩි හයික් එකක් ඕනම කෙනෙක්ට ලේසියෙන්ම යන්න පුළුවන්. and මෙතන ටිකට් එක අපි ගන්න ඕනේ 2 යුරෝස් වගේ වෙනවා ටිකට් එක. but අපි ගිය දවසේ ටිකට් කවුන්ටර්ස් වහලා තිබ්බේ. so ඉතින් ග්‍රාටිස්. ඉතින් අපි ෆ්‍රී එකේ තමයි ගියේ. ටිකට් මුකුත් ගෙව්වේ නැහැ. so මෙහෙම තමයි අපි යන පාර යන හයික් එක තිබ්බේ. දැන් ගස් කොළන් ඔක්කොම මේ ලීව්ස් ටික වැටිලා තිනවා. මොකද autumn පටන් ගත්ත නිසා අපි නොවැම්බර් වල වගේ තමයි මෙතනට ආවේ. so it's very dry climate එකක් තමයි and පොඩ්ඩක් සීතල climate එකක් තමයි මෙතන තියෙන්නේ. So guys, here we are. මේක තමයි කදිනි දෙල් බ්‍රෙන්ටෝන්. so natural pools තියෙන ලස්සනම තැනක් මෙතන. and මාරම ලස්සනයි මේ වතුර එක. මාර ලස්සන clear blue color එකක් තියෙන්නේ. so අපිට මේ waterfall එක අපිට hike එකක් වගේ ආයේ පල්ලෙහාට බැහැගෙන යන්න තියෙනවා. බැහැගෙන ගිහිල්ලා එතන bridge එකක් තියෙනවා. එතන පල්ලෙහාට waterfall එක ගලාගෙන එන විදිහේ view එකක් බලන්න. ඒකත් අපිට බලන්න පුළුවන්. වටයක්ම එහෙම තියෙනවා පොඩි රවුමක් එහෙමම වොටර්ෆෝල් එකේ වටේ යන්න. ඒව ඔක්කොම හදලා තියෙනවා බ්‍රිජස් උඩයි යටයි දෙපැත්තෙම තියෙනවා බලා ගන්න අපිට. so මේකේ විශේෂත්වය තමයි මේ natural pools මෙතන 15ක් තියෙනවා. rock වලින් ඇදලා තියෙන pools මේවා water erosion එකක් නිසා. ඒ කියන්නේ අවුරුදු ගාණක් 1000 years many thousand years water එකතු වෙලා තමයි මේ rock එකේ pool එකක් විදියට ඒක හැදිලා තියෙන්නේ. and මේ rocks ඔක්කොම limestone හුණු ගල් මෙතන තියෙන්නේ මේ mountain එක පුරාම. so මේක දොලමීති cover වෙන්න බෙල්ලූනෝ national park එකේ කොටසක්. so මේ area එක වටේටම National Park of Belluno කියලා කියන්නේ. so මෙතන ගොඩාක් කට්ටිය මන් දන්න තරමින් ගොඩාක් කට්ටිය මෙතන area එක වැඩිය දන්නේ නැහැ. mostly Italians මේ ගැන දන්නවා.
but apart from Italians, other travelers ලට මේ ඒරියා එක එච්චර ප්‍රසිද්ධ වෙලා නැහැ. So හරිම ලස්සනයි බලන්න මේ pools මේ මාරම ලස්සන කල එකක් තියෙන්නේ වතුර එකෙත්. ඒ වගේම මෙතන අපිට නාණ්ඩවත් වතුර බොණ්ඩවත් කිසිම දෙයකට අපි ඒව යූස් කරන්න බෑ. ඒක prohibited. මොකද අපි නානකොට අපේ ඇඟවල් වල තියෙන ඔයිල්ස්, අපේ ඇඟවල් වල තියෙන සබන්, ඒ වගේ ක්‍රීම්ස්, ඒ වගේ දේවල් මේ වතුරට එකතු වෙලා ඒකේ නැචරල් ගතිය යන්න පුළුවන්. මේ කලර් එක වෙනස් වෙන්න පුළුවන් කියලා ඒගොල්ලන් ඒක ප්‍රොහිබිට් තහනම් කරලා තියෙනවා. ඒ වගේම මේ වතුර හුණු ගල් වලින් මේ එන පූල්ස් ටිකක්. සෝ ඒ වතුරේ මිනරල්ස් තියෙන්ට පුළුවන් ගොඩාක් මිනරල්ස් ජාති තියෙන්ට පුළුවන් ඒවා අපිට බොන්්ඩ හොඳ නැති වතුර වෙන්ඩ පුළුවන් සෝ එක අන්ටෙස්ටඩ් ඇන් මුකුත්ම ටෙස්ට එකක්වත් මුකුත් ෆිල්ට එකක්වත් කරපු නැති වතුර එක නිසා මේ අපිට බොන්්ඩවත් එලව් කරලා නෑ ඒක ස්ට්‍රික්ලි ඒගලන් කියලා තියෙනවා සෝ අපිට මෙතන වුණත් බෝඩ්සේම ඒක ගැන බලාගණ්ඩ පුළුවන්. So මේ වෝට එක තමයි මම කලින් පෙන්නපෝ ලාගෝ එකට ලාගොදිමිකිස් ලේක් එකට යන්නේ. සෝ ඒ වගේම මේ වතුර එකයි කස්කාති දෙල් සෝෆිය එකයි දෙකම කනෙක්ට් වෙලා තමයි ලාගොදී මිස් එකට වතුර යන්නේ. qua මෙහෙම ගිහිල්ලා එතන බලන්න. මෙතන බලන්න. මේ ෆොන්ට් එකකින් ගිහිල්ලා. ගිහිල්ලා. මෙහෙම ගිහිල්ලා. ආයි අපි එතනට. එහෙමම ඉතින් අපි එක බලලා පල්ලයට ආවම මේ වගේ පොඩි වතුර පාරක් යනවා පොඩි රිව එකක් වගේ යනවා එකට උඩ ඉතින් බ්‍රිජ් එකකුත් තියෙනවා සෝ ඔයගලන්ට පේනවා ඇති මේක නිකන් අමුතු බ්ලූ එකක් හරිම ලයිට් බ්ලූ එකක් ස්කයි බ්ලූ පාටක් වගේ තමයි මේ වතුරේ තියෙන්නේ සෝ මං හිතන්නේ ඉතින් මේක හුණු ගල් වලින්ම එන වතුර අනිත් එක ඒකේ මිනරල්ස් මොනාරි මික්ස් වෙලා එහෙම වෙන්න ඇති මේකේ අමුතු මේ ස්කයි බ්ලූ ගතියකට තියෙන්නේ. සෝ මේක බලලා අපි ආයේ අපේ ගමන පොඩ්ඩක් පටන් ගත්තා මේ වටේම යන්න. මේ ලස්සනයි මේ වටේටම කඳුයි කේව්ස් මැද්දේ එහෙම යන්න තියෙන්නේ. හරිම ලස්සන ඩ්‍රයිව් එකක්. අපි ඕටම් එකේ ආවත් ඇත්තටම හරිම ලස්සනට නේචර් එක මාරම ලස්සනයි මාරම හිතටත් හරිම රිලැක්ස් ගතියක් එනවා මේ පැත්තේ හරිම ට්‍රංකුයිල්ලෝ එකෙන් වගේ තමයි මේ ගමන ඉතින් යන්නේ අපි යන ගමන් එහෙම දැක්කා වතුර පාරවල් ගොඩාක් මේ කඳු අතරේ එනවා. බලන්ඩ ගයිස් මේ ස්පොට් එක මේකෙත් වතුර එකේ කල එක මාරම ලස්සනයි මේ රොක්ස් තනිකරම රොක්ස් මේ ඒරියාවල තියෙන කඳු වට වෙලා තියෙන්නේ කඳු අතරේ මේ වතුර එක ලස්සන ස්කයි බ්ලූ කල එක එනවා ඉතිං මෙතන අපි පොඩ්ඩක් නතර කරා ෆොටෝස් ඇන් වීඩියෝස් ගන්න හරිම ලස්සන තැනක් මං ඇත්තටම මෙච්චර ලස්සන රොක්ස් වලින් හැදිච්ච තැනක් මං දැකලා නෑ මං ෆස්ට් ටයිම් මේ වගේ කඳුත් එක්ක ෆුල්ම කඳුම තියෙන කෙන ගස් කොළන් වලට වඩා කඳුමයි ෆුලීම තියෙන්නේ සෝ කඳුවල වට්ට වෙලා තියෙන ඒරියා එකේ මේ වගේ ලස්සන
මේ වගේ ලස්සනම වතුර පාරක් යනවා. ඇත්තටම හරිම ලස්සනයි ඒ කලර් එකත්. so very beautiful. අපි ඇත්තටම ගොඩාක් මේ අත්විඳා මේ nature එක. so ඒක එහෙමම බලලා අපි ඉතින් අපේ journey එකත් පටන් ගත්තා. autumn එකෙත් guys වෙනස්ම ලස්සනක් තියෙන්නේ නේද? මේ trees ඔක්කොම නිකන් අමුතු brown, orange, yellow, green ඔක්කොම colours mix වෙච්ච colour එකක් තියෙන්නේ. ඒකත් අමුතුම ලස්සනක් තියෙනවා autumn එකේ. දැන් අපි දෙන්නට උදේම ඇවිල්ලා මේක බලලා දැන් හොඳටම බඩගිනි. දැන් කණ්ඩ මොනාරි හදාගන්න තමයි අපි දැන් කල්පනා කරේ. මොකද අපි ගෙනාවා අපේ එළියේ තියලා හදාගන්න පුළුවන් කුකර් එකයි අපිට කෑම චුට්ටක් අපි ගෙදරින් උත් ලෑස්ති කරගෙන ආවා. මොකද අපි ගොඩක් කැමති එළියට ගිහිල්ලා අපි නිකන් අර තනියම කෑම හදාගන්න කණ්ඩ රෙස්ටෝරන්ට් වලට ගිහිල්ලා කන එකට වඩා අපි ගොඩක් ආසයි ඒ විදිහේ එක්ස්පීරියන්ස් එකක් ගන්න. so දැන් අපි කණ්ඩ තැනක් හොය හොය ඉන්නකොට තමයි මෙතන බෙල්ලුනෝ පාක් එකේ තව ඒරියා එකක් ඇතුල් වෙන්න තියෙන. so එතන අපිට මේ ස්පොට් එක හම්බුණා. ඉතින් පොඩ්ඩක් අපි වටයක් මෙතන ඇවිදිලා කෑම එක හදන්නයි ලෑස්ති වෙන්නේ. Hi guys! අපි ලස්සන තැනකට ඇවිල්ලා තියෙනවා. මේ පිටිපස්සේ ඔයගලන්ට පේනවා ඇති. මේක බෙල්ලුනෝ වල තියෙන ඒරියා එකේ තියෙන දොලමීටි කඳු වට කරලා තියෙන ඒරියා එකක්. මෙතනට කියන්නේ බෙල්ලුන කියලා North Italy වල. so අපි අද බාබිකියු එකක් දාලා පොඩි කෑම එකක් දැන් හදන්න යන්නේ. stay tuned with us.
හරිම සුන්දර ලස්සන තැනක් නේද? මේ වගේ ලස්සන තැනක ඉඳලා කෑම එකක් කනවා කියනෙත් ඇතරම ලස්සනම ෆීලිං එකක්. and උණු උණුවෙන් මොනාරි කණ්ඩත් ඇපෑ මොකද දැන් හවස් වෙලා 5:30 වගේ ඉතින් පොඩ්ඩක් සීතල ගතියකුත් දැන් එනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි දැන් try කරා මේ බාබිකියු එකේ අපි ගෙනාවා බ්‍රෙඩ් ගෙනාවා කොතලෙත්ති ගෙනාවා and සල්සිච්ච ගෙනාවා like bread sausage වගේ type එකක් and අනිත් එක nuggets chicken nuggets වගේ එකක්. ඒවා අපි බාබිකියු දාන්න රත් කරගන්න try කරනවා but හරියට වැඩේ හරි ගියේ නෑ චුට්ටක් බාබිකියු එක සෙට් උනේ නෑ චාකෝලුනුත් අපි ගාව තිබ්බේ නෑනේ ඉතින් so ඒක නිසා හොඳ වෙලාවට අපි ගාව තිබ්බ අපේ කුක එක ඉතින් අපි සුපුරුදු පරිදි අපේ කුක එක රත් කරගෙන සල්චිච්චා ඒවා චුට්ටක් රත් කරලා හදාගෙන අපේ පනීනි එකකුත් රෙඩි දැන් කණ්ඩ හොඳටම බඩගිනි දැන් අපි කණ්ඩා යන්නේ බලන්න කොච්චර කළුවර වෙලා කියලා දැන් 6යි වගේ තමයි වෙලාව but ඉක්මනටම කළුවර වුණා. ඉතින් ඔටම් එකේ ටක් ගාලා යනවනේ වෙලාව සෝ ඉක්මනටම කළුවර වුණා. ඒකයි ප්‍රශ්නේ දැන් කොහොමත් අපි කාලා පොඩ්ඩක් ඉඳලා අපි ඉතින් back to home තමයි. A few moments later. So that's all for today's vlog. හරිම ලස්සන Dolomites බෙල්ලුනෝ වලින් ඉඳලා bye bye කියනවා. තව ලස්සන vlog එකත් එක්ක ඔයගලන්ව next time හම්බෙන්නම්. See you soon. Bye bye.